ඉතින් කොහොමද මගේ යාළුවන්ට අද මං ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මං දැන් මේ කරන්න යන්නේ මේ අපේ කුස්සියේ පිටිපස්සේ පොඩි ඉඩක් තියෙනවා. මං එතන පොඩ්ඩක් මේ සුද්ධ කරලා මේ පෝච්චි එක දාපු පැලවෙන්න දාපු මේ කොච්චි පැල වගේක් තියෙනවා. දැන් ටිකක් ලොකුයි. මං ඒ ටික හිටවන්න යන්නේ. ඔන්න බලන්නකෝ. ඉතින් මේ වෙනකොට උදේ 10 විතර වෙලා ඒ වුණාට මේ ලාවට පොඩි අවුවකුත් තියෙනවා. අවුව කියලා බෑනේ ඉතින් වැඩ කරන්න. මං ඉතින් අවුව බලන්න නැතුව ඔන්න ඉතින් පැල ටිකත් හිටෙව්වා. තව මාසයක් විතර යද්දි ඉතින් බලන්න පුළුවන් ඒ වගේ ලස්සන. මං අද ඔයාලට වීඩියෝ එකක් ගේන්නම හිතුවේ. අද මම මේ මුලින්ම මගේ නයිමිරිස් මේ පැල ටිකෙන් කරල් ඇවිල්ලා මං අද ඒ ටික මේ කැඩුවා. ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මං අද මේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ. බලන්නකෝ. ඔය මුලින්ම මේ ඒ ගස්වල ආපු මල් වලට මේ හරි ගියපු මේ මගේ නයිමිරිස් ටික තමයි ඔය මුල්ම ටික. බලන්නකෝ ඉතින් මට නම් හරිය ආසයි. ඉතින් යාළුවනේ මගේ නයිමිරිස් පැල ටික දකිද්දි නම් මට ඇත්තටම මාරම ආසයි. මේ අපරාධ මට මේ ඒ ටික හිටවන දවස්වලම තව ටිකක් හිටෙව්වා නම් කියලා හිතනවා දැන්. මේ මොකද මේ එහෙනම් මේ වෙනකොට මේ මට අස්සන්න නෙලන්න පුළුවන්නේ. දැන් තාම මේ මල් එන ගමන් මේ වගේ තියෙන්නේ. මං අර කැඩුවේ මුලින්ම ආපු ටික. දැන් ඔන්න දැන් ගහේ මේ මල් වගේම චූටි රෑන් එහෙම ගොඩාක් තියෙනවා. මේවට මේ මල් හැලෙන්නේ නැති වෙන්න තියෙනවා පොර. මං තාම ඒව දැම්මේ නැහැ. ඒක චුට්ටක් බලලා දාන්න ඕනි. මොකද මේ මං දැන් දවස් 3කට කලින් මේ තිබ්බ මල් ටික දැක්ක මල් ටික දැන් නම් අඩුද කියලාත් හිතනවා. මොකද මේ හැලෙනවා කියලාත් කියනවා අර පොර මදි වුණාම එහෙම. ඒ හින්දා මේ චුට්ටක් ඒක බලලා මේ එහෙමනොත් ඉස්සරහට ඒ මල් හැලෙන්නේ නැති වෙන්න මේ කැල්සියම් තියෙන පොර වර්ග මේ පොඩ්ඩක් හොයලා දාන්න ඕනි. මේ ඉතින් මට ඇත්තටම දකිද්දි මාර ආසයි. මේ පැල 20යි හිටෙව්වේ. ඒකෙන් එක පැලයක් මැරුණා. එතකොට පැල 19ක් තියෙනවා දැනට මගේ ළඟ. තව පැල 20ක් විතර තිබ්බනම් කියලා හිතුණා මට ඇත්තටම. මොකද එහෙනම් ඉතින් මේ වෙනකොට ඒවත් ඔය සයිස් එකට ලොකු වෙලා පළදාව දෙනවනේ. අද ඔන්න යාළුවනේ මේ අපිට අවුව ලොකුවටම නම් නැහැ. මොකද දැන් මම ඉන්න පළාත ගත්තොත් සාමාන්‍යයෙන් අවුව වැඩි පළාතක් නේ. ඉතින් මේ දවස්වල නම් පොඩ්ඩක් මේ වහින්න වගේ තියෙන කාලගුණයක් තියෙනවා. එහෙම ලොකුවට වහින්නෙත් නෑ. මේ අදත් පොඩි වැහි කළුවක් එක්ක තමයි මේ පොඩි අවුවක් තියෙන්නේ. ඉතින් අද මගේ මේ වත්තේ ලස්සන කරන්න විපුණු මල් තමයි මම දැන් මේ ඔයාලට පෙන්නන්න. බලන්නකෝ ඒ වගේ ලස්සන. අපි හිතන්නේ තුනට මේ මල් ළඟටම කරලා බලන්නකෝ. ඒවා ඇත්තටම මාරම ලස්සනයි. බලන්නකෝ. ඔය මගේ නිල්මානෙල් ඕලු ඒවා මට මල් දෙන හැටි බලන්නකෝ. දකිද්දිත් මාර ආසයි. ඉතින් අද බලද්දි ෆොන්ට් එකේ මේ ඕලු එහෙම මල් 3ක් හරි 4ක් හරි තිබ්බා. මේ මම පොර දාන්නෙත් නෑ ඇත්තටම. මේ ඕලු නෙළුම් ඒ වලට පොර නම් දාන්නේ නෑ යාළුවනේ. මම දාන්නේ බිත්තර කටු විතරයි. මේ පොර කියන්නේ මේ සමහර අය කියනවා යාරමිලා එහෙම හොඳයි කියලා. ඒනට මම දාන්නේ නෑ. මොකද මාළු ඉන්නවනේ. අපි හිතන්නේ තුනට එයාලට ඒ වගේ හානියක් වෙන්න පුළුවන්නේ. ඒ නිසා මම බිත්තර කටු විතරයි දාන්නේ. බලන් ඉද්දි මේ මල් එනවා බිත්තර කටු වලට. මං අත්දැකීමෙන් තමයි ඔයාලට කියන්නේ. ඔන්න බලන්නකෝ මගේ මේ
අශෝක මේවට කියන්නේ අශෝක කියලා මං හිතන්නේ. බලන්නකෝ අපේ මෙහි ගෙදර මේ අශෝක මල් තියෙනවා යාළුවනේ පාට ගොඩකින්. රතු කිව්වත් රතු පාට ගත්තා රතු පාට එකේ තියෙනවා මල හීනි එක මල චුට්ටක් ලොකු එක. එතකොට පාටින් ගත්තොත් පාට තද පාට ලා පාට අශෝක වර්ග නම් මේ ගොඩක් මෙහි තියෙන පාට ඒවා. එතකොට ඔය ඩුබයි රෝස නම් යාළුවනේ මගේ ළඟ දැනට තියෙන්නේ ඔන්න ඔය රතු පාටයි ලස්සන කහ පාටක් තියෙනවා. ඒ දෙක විතරයි දැනට නම් තියෙන්නේ. ඔය නම් තියෙන යාළුවනේ අශෝක මේ නිකන් කුණු ලේ පාට හුරු මේ රතු පාටක් තියෙන්නේ. මට ළඟටම ගිහලා පෙන්නන්න දෙයක් නැහැ. එතන චුට්ටක් කැලේ වෙවිල මේ දවස්වල. ඔය යාළුවනේ බේබි රෝස් බලන්නකෝ. ලස්සනයි නේද? ඔය තියන්නේ යාළුවනේ අශෝක නිකන් කහ පාටට හුරු පාටක්. ඔයිට වඩා ලස්සන කහ පාටකුත් තියෙනවා. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්කෝ. වෙනදට නම් ඉතින් මේ අවුව සැරත් එක්ක මේ මල් ගස් එහෙම ලොකුවට වතුර දැම්මට ලොකුවට ප්‍රාණවත්ව නෑ වගේ තමයි තියෙන්නේ. උනාට මේ දවස්වල නම් වැස්සත් එක්ක මාරම ලස්සනට මේ ගස් කොළන් නිකන් hina වෙනවා වගේ තමයි මට නම් පේන්නේ. ඔය මේ අපේ ගෙදරට එනම තැන ඉස්සරහ එන තැන තමයි ඔය මේ සමන් පිච්ච පැලයක් තියෙන. මම ඒක තමයි ඔයාලට මේ වෙලාවේ පෙන්නුවේ. දැන් නම් ඔය පෙන්නන්නේ මේ ඉස්සරහ මං හිටවගෙන තියෙන මේ ඉවාට පැල ටික. ඒ ටිකත් එක්ක මම ලස්සනට කහ පාට එකට මැච් වෙන නිසාම මේ ඩුබයි රෝස කහ පාට මං එතන හිටවලා තියෙනවා මේ දවස්වල. ඉතින් ඒක ලස්සනටම හැදිලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. මං එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.